හෙලෝ සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට හරියම වැදගත් කාරණාවක් පිළිබඳව. ඒ තමයි යම්කිසි කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් නැත්නම් අපි කෙමිකල් භාවිතා කරලා කරන යම්කිසි රූපලාවන්‍ය කටයුත්තක් සඳහා ඔයා සැලොන් එකට යනවා නම් මොන වගේ කාරණාවන් පිළිබඳවද ඔයා දැනුවත් වෙන්න ඕනේ? ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් හරිම වැදගත් මේ වීඩියෝ එක. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් ඒක නිසා තමයි මම වීඩියෝ එක අරගෙන ඉන්න හිතුවේ. මොකද හැමෝටම පොදුවේ මේ ගැන දැනුවත් කරන්න ඕන නිසා. අතරම මේක ගොඩාක් පුළුල්ව කතා කරන්න ඕන මාතෘකාවක්. ගොඩාක් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්න ඕන මාතෘකාවක්. නමුත් මම කෙටියෙන් ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලෝ ගොඩාක් සැලොන් එකට යන කෙමිකල් ට්‍රීට්මන්ට් කීපයක් සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. ඉතින් ඉලිමක් කරන වීඩියෝ එක ස්කිප් නොකර දිගටම හැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් කාරණාවන් ගොඩක් පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගොඩාක් දෙනෙක් බහුලවම සැලොන් එකකට යන කෙමිකල් ට්‍රීට්මන්ට් එක තමයි මේ hair color. විශේෂයෙන්ම grey hair color කරගන්න අපි සැලොන් වලට ගිහිල්ලා අපේ ඉදුණු කෙස් කළු කරගන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම ඉස්සෙල්ලාම කතා කරන්නම්. ඉතින් මේකට ඇත්තටම වයස් සීමාවක් නැහැ. මොකද මේ වෙනකොට පාසල් දරුවන්ගේ පවා කොණ්ඩේ ඉදලා තියෙනවා. ඉතින් ඒක හරි ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් අය දැන් මේ ඉදන එක වළක්ව ගන්න ක්‍රම නැති නිසා ගොඩාක් දුරට මේ hair colors වලට භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අකලට කෙස් ඉදන එකට නම් මමත් කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වාගේ ස්වභාවික දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුලින් ඔයගලන්ට ඒ කෙස් නැවත කළු කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඔයා වයසට කෙස් ඉදන කෙනෙක් නම් ඉතින් ඇත්තටම කොණ්ඩේ කළු කරන ඇරෙන්න කරන්න වෙන විකල්පයක් නැහැ. ඔයා කොණ්ඩයක් කළු කරගන්න සැලොන් එකට යද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණාවල් බොහෝමයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම හරි සවිස්තරාත්මකව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් එකත් ගිහිල්ලා බලන්න. ඉතින් මම මුලින්ම කියන්නම් ඔයා කොණ්ඩේ ඩයි කරන්න සැලොන් එකකට යනවා නම් ඔයා ප්‍රථම වතාවට නම් මේ කොණ්ඩේ ඩයි කරන සැලොන් එකට යන්නේ ඔයා අනිවාර්යයෙන්ම සැලොන් එකට ගිහින් මේ බව ඒ අදාළ රූපලාවන්‍ය ශිල්පිනියට කියන්න ඕනේ. මම ඊට කලින් කිසිම දෙයක් භාවිතා කරලා නැහැ. මම අද තමයි ඉස්සෙල්ලාම මේ කොණ්ඩේ කලර් කරන්න හදන්නේ. කොහොමද මට මේක කරගන්න පුළුවන් කියලා අහන්න ඕනේ. එතකොට එයා ඔයාලට පැහැදිලි කිරීමක් කරයි මොකද්ද කරන්න ඕනේ. මොකද විවිධාකාරයේ hair colors වෙනදපොලේ තියෙනවා. ඉතින් ඔයාලට හෙනා විදිහට පුළුවන් color tube විදිහට ඔයගලන්ට මේ hair color එක කරගන්න පුළුවන්. tint color එකක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ shampoo වර්ග තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් වෙනදපොලේ තියෙනවා. ඉතින් ඔයාට රූපලාවන්‍ය ශිල්පිනියව දැනුවත් කරයි ඔයා කැමති මොනවටද මේ දේවල් වලින් මේ විදිහට color වෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්න කැමති කියන එක. ඉතින් මොන ක්‍රමයකට ගියත් ඔයා අනිවාර්යයෙන්ම ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න අවශ්‍ය වෙනවා. ඇත්තටම ඔයා හොඳ ප්‍රොෆෙෂනල් සැලොන් එකකට ගියා නම් ඒක අනිවාර්යෙන් කරලා තමයි ඔයාව මේ කලයකට ඔයාව ඒගොල්ලෝ යොදා ගන්න. ඉතින් එහෙම නැතුව එකපාරම කවුරු හරි කෙනෙක් ඔයා සැලොන් එකට ගිය ගමන් ආයෙන්න අපි ගාව හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකෙන් අපි කළු කරමු. ඒකට ඇලර්ජික් වෙන්නේ නැහැ. ඒකට හොඳට ගොඩක් කල් තියෙනවා. ඔයාට හොඳට ගැලපෙනවා කියලා ඔයාට ගොඩක් දේවල් කියලා සමහර විට එකපාරෙම ඔයාගේ කොණ්ඩෙට ආලේප කරන්න සමහර කලාතුරකින් සැලොන් වල බියුටිෂියන්ලා කරන්න පුළුවන්. මොකද අත්දැකීමෙන් ඒක මම දන්නවා. මම අත්දැකලා තියෙනවා ඒ වගේ සිද්ධි ඕන තරම්. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මේක කියන්නේ. එහෙම කොයි සැලොන් එකකින්වත් ඔයාව එකපාරට වාඩි කරවලා ඔළුවේ කලර් එකක් ගන්න හැදුවොත් මම කියන්නේ black grey hair coverage එක කරන්න හැදුවොත් ඔයා අනිවාර්යයෙන්ම ඒකට ඉඩ දෙන්න එපා. ඔයා කියන අනිවාර්යයෙන්ම මට ඔයා භාවිතා කරන කලර් එක මට ඇලර්ජික් කියලා බලන්න ඕනේ. ඒක ඇලර්ජි ටෙස්ට් එකක් කරලා ඒක මට ගන්න කියන ඉල්ලීම ඔයා කරන්න. ඉතින් ඇත්තට මේ වගේ කරන කෙන සැලොන් එකක් නම් අනුමත කරන්නත් අමාරුයි. ඒ වගේ කටයුත්තක් කරගන්න. ඒක නිසා ඒ පිළිබඳව ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මුලින්ම ඔයා කලර් එකක් කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඒක ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න ඕනේ. මොන කලර් එක ස්වභාවික කලර්ස් හැරෙන අනිත් හැම කලර් එකම
අනිවාර්යයෙන්ම ඇමෝනියා තියෙනවා, කෙමිකල් තියෙනවා, ඒවා ඇලර්ජි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ නිසා ටෙස්ට් එකක් කරන්න අවශ්‍යයි. වර්තමානයේ වෙනකොට බොහෝ වෛද්‍යවරුන් කියන්නේ ඔයා කාලයක කරන හැම වාරයක් ගානෙම ආයෙ ටෙස්ට් එක කරන්න ඕන කියලා. නමුත් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ මම ගිය මාසෙත් ගියා, ගිය අවුරුද්දෙත් ගියා, මේකම තමයි කියවේ නිසා මට ඇලර්ජික් නෑ කියලා කාලයකට පස්සේ සමහර අය හෙයාර් ඩයි භාවිතා කරන ඉන්නවා. හරිම භයානකයි. ඉතින් ඒ නිසා ඔයා සමහරට ඖෂධ අරගෙන තියෙන්න පුළුවන් යඟට කාලයක් තිස්සේ. එතකොට ඔයාගේ ඇඟේ බ්ලඩ්ස් වල සර්කියුලේෂන් එක වෙනස් වෙලා ඔයාට ඒක ඇලර්ජි වෙන්න පුළුවන්. කන කෑමක් නිසා ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ වගේ ඇලර්ජි වෙන අවස්ථාව මේ අවස්ථාව කියලා කියන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි ඔයාගේ ආරක්ෂාවට ඔයා ඇලර්ජි ටෙස්ට් එකක් කරලා මේ දේවල් ඔළුවේ ආලේප කරන එක. සමහර අය හොස්පිටල් වල ඔපරේෂන් වලට භාජනය වෙලා මාසයක් විතර ගිහිල්ලා තුවාලේ සනීප වෙන්නත් කලින් එනවා මේ කොණ්ඩ ඩයි කරගන්න කියලා. මගේ සැලොන් එකටත් එහෙම ඇවිල්ලා තියෙනවා. මේ මොකද සමහර අය රැකියාවල් කරනවානේ. ඉතින් ඒගොල්ලන්ට අර ගොඩක් දිගු කාලිනව කොණ්ඩ ඩයි කරලා ගිහිල්ලා දැන් අර ග්‍රේහා පෙනෙනකොට යන්න අමාරුයි. ඉතින් ඒගොල්ලෝ කියනවා මම දැන් ඔෆිස් යන්නත් තියෙනවා, ඒ නිසා මගේ කොණ්ඩේ කළු කරලා දෙන්න කියලා. ඉතින් අපි ඕගොල්ලෝ ගැන හිතලා කියන්නේ එහෙම කරන්න එපා. මොකද ඔයාට ඒ වගේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා, ඔයාගේ තුවාලයක් තියෙනවා නම් ඔයා තාම මේකට ප්‍රතිකාර කරනවා නම් ඒක හොඳටම සුව වෙලා නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම මේ ඩයි කරන එක වළක්ව ගන්න ඕනේ. මොකද ඔයාට අසාත්මිකතා ඇති වෙන්න අනිවාර්යෙන් ඒ තුලින් ඉඩක් තියෙනවා. ඉතින් මේක මාරාන්තික වෙන්නත් පුළුවන්. ඉතින් මේක නොවෙන්නත් පුළුවන්. ඉතින් මේක සම්භාවිතාවක් තියෙනවා. ගොඩක් වෙලාවට ඇලර්ජික් වෙන්න මේවෙන් විස බීජ යන්න. මොකද වොෂ් කරද්දී අපි සමහර වෙලාවට හේදිලා මේවෙන් විස බීජ යන්න පුළුවන්. කෙමිකල් ශරීරයට යන්න පුළුවන්. හිසෙන් හිස කෙස් වලින් රෝම කූප ඇතුලෙන් ඔයගොල්ලන්ගේ ශරීරයට මේවා තියෙන කෙමිකල් යන්න පුළුවන් ශරීරයට. ඉතින් ඒ නිසා ඒ වගේ ශරීරයේ යම්කිසි තුවාලයක් තියෙනවා නම්, වට අසනීපයක් තියෙනවා නම්, ඔය මොකක් හරි ඔපරේෂන් එකකට භාජනය කරලා තියෙන කෙනෙක් නම් ඒක නිසා කාලයක් ඉන්න ඒකට ඒ දේවල් අසනීප සුව වෙන කාලයක් දීලා හොඳටම සනීප වුණාට පස්සේ මේ හෙයා කලර්ස් කරගන්නවා නම් ඒක තමයි වගේ සෞඛ්‍යයට වගේ ජීවිතයට හොඳම දේ. මොකද හරිම අවදානම් මේ විදිහ අය මේ විදිහට කෙමිකල් භාවිතා කරන එක. ඒ වගේම තමයි කලර් එකක් කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 30ක් හෝ 35ක් තමයි මේ කලර් එක අපි ඔහිසේ තියන්නේ. ඊට පස්සේ වොෂ් කරලා අයින් කරන්න ඕනේ. සැලොන් එකකට ගියාම ඔයාගේ කොණ්ඩේ කලර් එක ඇප්ලයි කරාට පස්සේ සැලොන් එකේ කෙනා වගේම සැලොන් එකේ අදාළ කාර්ය කරපු කෙනා වගේම ඔයත් ටයිම් එක බලා ගන්න. ඔයාට ගෑවි කීයටද, කාලි වරුණේ කීයටද, එතකොට විනාඩි 30 ඉවර වෙන්නේ කීයටද කියන එක ගැන ඔයත් අවබෝධයෙන් ඉන්න. සැලොන් එකට ගිහිල්ලා ඕන දෙයක් කරන්න දීලා ඔයත් ෆෝන් එකේ මොන හරි බල ඉන්නේ නැතුව ඔය හරි අවධානයකින් ඉන්න සැලොන් එකකට ගියාම මොනවද කරන්නේ, කොච්චර වෙලාවක් ගියාද මේකට, මේක හරියට වොෂ් වුණාද, මේක හරියට ගෑවද, ඔයාගේ හැමේ කොහේ හරි ගෑවිලා තියෙනවද, ඒතර ඔයාට මොකක් හරි ශරීර රසාත්මකතාවයක් දැනෙනවද කියන හොඳ අවබෝධයෙන් ඉන්න සැලොන් එකේ ගිහිල්ලා යම්කිසි වැඩක් කරගන්නකොට. එහෙම නැතු ඔයා වෙනත් කල්පනාවල ඉඳගෙන ෆෝන් එක දිහා බලාගෙන හෝ ටීවී එක දිහා බලාගෙන හෝ වෙන කෙනෙක් එක්ක කතා කරන ගමන් ඉන්නවට වඩා ගොඩක් ගැළපෙන්නේ ඔයා කරන වැඩේ ගැන ඔයාට අවධානය දීලා ඒ පිළිබඳව අවධානයෙන් ඔයා ඉන්න ඕනේ. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලොන් එකකට ගියාම සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක තමයි සැලොන් එකකට ඔයා කලර් එකක් කරගෙන ගියාම පුරුදු සැලොන් එකකට නැතුව අපි හිතමුකෝ ඔයා වෙනස් සැලොන් එකකට කලර් කරගන්න යනවා කියලා. එතකොට සැලොන් එකේ ඉන්න කෙනා වගෙන් අහන්න පුළුවන් ඔයා කිව්වහම මීට කලින් ගාලා තියෙනවා කිව්වහම මොකද ගාලා තියෙන බ්‍රෑන්ඩ් එක කියලා. මොකද එහෙම දැනගත්තාම ඊට පස්සේ ටෙස්ට් එකක් කරනකොට ඒ වෙලෙම ඔයාට කලර් එක කරලා එවන්න පුළුවන් හින්දා. එතකොට ඔයා හරියටම දැනගෙන ඉන්න ඕනේ මොකද්ද ඔයා කලින් යූස් කරපු බ්‍රෑන්ඩ් එක කියන එක. ඒ ගැන ඔයා හරි දැනුවත් වීමක් වෙන්න ඕනේ. එහෙම නැතුව අඩමානෙට මොකක් හරි සැලොන් එකේ තියෙන දෙයක් වෙනවා මෙන්න මේක වෙන්න ඕනේ. එතකොට මේ වගේ නමක් මේ වගේ ෆොටෝ එකක් එකේ තිබුණේ මට මතක විදිහට නම් මේ බ්‍රෑන්ඩ් එක කියලා ඒ වගේ අනුමාන පිළිතුරු දෙන්න එපා. මොකද ඒක එහෙම බෑ. හරියටම ඔයා මොකද්ද යූස් කරපු බ්‍රෑන්ඩ් එක කියන එක හරියටම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඔයා යම්කිසි මොකක් හරි හෙයා කලර් එකක් භාවිතා කරනවා නම් ඔයා ෆොටෝ එකක් ගහලා තියාගන්න. ඒක එහෙම නැත්නම් ඒකේ කවර් එක
පැකට් එක ඔයා අරන් තියාගන්න. එතකොට ඔයාට පුළුවන් ඒක පෙන්නලා එයා දාලා සැලොන් එකෙන් ඒක එවෙලෙම කරගන්න. ඉතින් අඩමානෙට ෂුවර් නැතුව මේක එක කරගන්න තියෙන හදිස්සියට වගේ අවශ්‍යතාවයට ඔයා ගිහිල්ලා ඒ වගේ ෂුවර් නැති උත්තර දීලා මේව කරගන්න යන්න එපා. මොකද අපි සැලොන් එකක් කියලා කියන්නේ ව්‍යාපාරයක් මේක ලාභ ලබන ව්‍යාපාරයක්. ඉතින් සේවාවක් වගේම. ඉතින් ගොඩක් කලාතුරකින් ඉන්නවා මේ ගැන දැනුවත් වීමක් කරලා ඔයාට ටෙස්ට් එකක් කරලා කරන්න නැතු ගොඩක් බොහෝ දුරට ඉතින් සැලොන් එකකට ගිහින් ඔයා එහෙම කිව්වහම ඒගොල්ලෝ ඔයා කියන විදිහට ඒ බ්‍රෑන්ඩ් එකෙන් කලයක කරනවා. ඉතින් එතකොට යම්කිසි හානියක් සිද්ධ වුණොත් සැලොන් එකට වඩා ඔයාට තමයි ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ, හානිය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයාගේ ආරක්ෂාවට ඔයා මේ දේවල් ගැන හරියට දැනුවත් වෙන්න. ඔයා හොඳට මොකද්ද ඔයා මෙච්චර කල් භාවිතා කළේ කියන එක ගැන ඔයා යම්කිසි සටහනක් වාගාව තියාගන්න ඕනේ. නැවත සැලොන් එකට ගියාම ඒක පෙන්නලා ඒ විදිහට කරගන්න. ගොඩක් සැලොන් වල දැන් වර්තමාන වෙනකොට කන්සල්ටේෂන් ෂීට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ෆිල් කරගන්න ඔය වගේ කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරන්න කලින්. මොකද ඔයගොල්ලෝ දන්නවනේ පහුගිය කාලේ ගොඩාක් දේවල් සිද්ධ වුණා. ජීවිත මරණ පවා සිද්ධ වුණා. සමහර අයට හිසකෙස් අහිමි වුණා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන නිසා ගොඩක් වෙලාවට කන්සල්ටේෂන් ෂීට් කියලා එකක් අපි පාරිභෝගිකයාගේ විස්තර ඇතුළත් ෂීට් එකක් අපි ෆිල් කරගෙන එයාගේ අප්‍රූවල් එක අරන් තමයි මේ කෙමිකල් ට්‍රීට්මන්ට් කරන්නේ. එතකොට ඒකට අපි ඔයගොල්ලන්ගේ විස්තර ගන්නවා. ඔයාට මොන හරි අසාත්මිකතා තියෙනවද, කලින් කරලා තියෙනවද, වගේ වයස, ඔයා ඒ වගේ විස්තර වගේ මේ කෙමිකල් ට්‍රීට්මන්ට් එකට අදාළ විස්තර වගේ අපි එකෙන් අරගන්නවා. වගේ මේකට කැමතිද අප්‍රූවල් එක අරගන්නවා. ඉතින් ඒ අනුව තමයි මේක කරන්නේ. ඒ වගේම අපි සැලොන් වලට ගිහිලා කරගන්න කෙමිකල් භාවිතා කරන තවත් කටයුත්තක් තමයි මේ රීබොන්ඩින්, රිලැක්සින්, ෆර්මින් කියලා කියන්නේ. ඉතින් මේ දේවල් කරගන්න කොටත් ඔයා හරියම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ දේවල් අපි ගොඩක් වෙලාවට කරන්නේ සාමාන්‍යයෙන් මාස 6කට වඩා වැඩි කාලයක් පවතින. ඉතින් එතකොට කරාට පස්සේ වාට එක හරි නැහැ කියලා හිතනොත් ආයි ඒක හිසෙන් ඉවත් කරන්න බෑ. කාලයක් යනවා. ඒක එක්ක කොණ්ඩේ කපලා ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් කාලයක් යනවා මේක කොණ්ඩෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ නිසා ඒක කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා හොඳ දැනුවත් වීමක් මේ පිළිබඳව වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් තියෙන YouTube එක හරහා ඔයාට පුළුවන් මේ වීඩියෝස් බලලා මේ ගැන දැනුවත් වීමක් ලබා ගන්න. ඒ වගේම ඔයාට වගේ රූපලාවන්‍ය ශිල්පිනියන් අහලා දැනගන්න පුළුවන් මේක මට ගැළපෙනවද, මේක කරොත් මොකක් වෙයිද, මගේ කොණ්ඩේට ඩැමේජ් එකක් වෙයිද, එතකොට ආෆ්ටර් කෙයා කොහොමද මට මේක කරගන්න පුළුවන් වේද, මේ ආෆ්ටර් කෙයා මම හයිට කරේ නැත්නම් මගේ කොණ්ඩේට මොකක්ද වෙන්නේ, ආදී වශයෙන් හැම දෙයක් පිළිබඳව ඔයා දැනුවත් වෙලා මේ දේවල් කරගන්න. මොකද කෙමිකල් ප්‍රොසෙස් එකක් කරාට පස්සේ ඒක නැවත ඒවට හොඳ නෑ කියලා හිතනොත් අයින් කරන්න බෑ කොණ්ඩෙන්. ඉතින් ඒ නිසා කරන්න කලින් සම්පූර්ණ දැනුවත් වීමක් වෙලා ඔයා මේ කටයුතු කරගන්න. ඒ වගේම තමයි ඔයා මේ දේවල් කරගන්න සැලොන් එකක් තෝරගන්න ඉතින් හොඳ ප්‍රොෆෙෂනල් සැලොන් එකක් තෝරගන්න. මොකද ඔයාගේ කොණ්ඩේ වාගේ ශරීරයේ ඔයාට දෙයක් වුණොත් ඒක ආයි හදන්න බෑ. ඔයා තමයි පාරේ බහලා යන්න ඕනේ. ඒතකොට ඔයාට තමයි මිනිස්සු hina වෙන්නේ. ඒතකොට ඔයාගෙන් තමයි විස්තර අහන්නේ මොකද කියලා. සැලොන් එකේ ශිල්පිනියට වඩා ඔයාට තමයි ඒකට ඕන දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ පිළිබඳව හොඳ දැනුවත් වෙලා සැලොන් එක ගැන හොඳට හොයලා බලලා කලින් ඒ සැලොන් එකෙන් වැඩ කරගත්ත අය හොයලා බලලා ඒගොල්ලන්ගෙන් අහලා එතකොට ඒ සැලොන් එක පිළිබඳව හොඳට හොයලා බලලා ගිහින් කරගන්න. නැත්නම් ඔයාට ගොඩාක් පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට ඔයාට වෙන්නේ ලොකු මුදලකුත් වැය කරලා ඔයාට ඔයාගේ ලස්සනත් අහිමි කරගන්න. ඉතින් එහෙම සිද්ධ වුණ තරම් පහුගිය කාලේ මාධ්‍යවල ගියා. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති. ඒකයි මේ දේවල් මෙහෙම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන හරීම අවබෝධයෙන් ඔයගොල්ලෝ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒ කටයුතු සඳහා සැලොන් එකට ගියාම ඔයා ඒ ශිල්පිනියකින් අහන්න මොනවද මට භාවිතා කරන බ්‍රෑන්ඩ් එක. මට ඒක බලන්න ඕනි. මට පෙන්වන්න කියලා ඔයා ඒ ගැන කතා කරන්න. ඒ නිසා ඉල්ලීමක් කරන්න මට ඒ බ්‍රෑන්ඩ් එක පෙන්වන්න, මට බලන්න ඕනි. මේ දේවල් කරන විදිහ මට ඒක ගාන විදිහ බලන්න ඕනි කියලා ඔයා ඉල්ලීමක් කරන්න. ඒ වගේම තමයි ඒක කරාදී ඔයා කියන්න කොණ්ඩේ කාලේ ඉවරනාට පස්සේ මේකට කොච්චර වෙලාවද මං ඉන්න ඕනිද ගාලා
කියලා ඔයා අහන්න. එතකොට එයා ඔයාට ටයිම් එක කියයි. එතකොට ඔයාට පුළුවන් ඔයාට ගෑපු වෙලාව, ඔයාට වොෂ් කරන්න ඕන වෙලාව. එතකොට ඔයාට එයා කියයි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වැඩේ ගැන අවධානයෙන් ඉන්න. එයා වෙන වැඩකට ගියත් ඔයාට පුළුවන් ඔයාගේ ටයිම් එක හරියද කියලා බලලා එයාට මතක් කරන්න. ඉතින් ඔයාගේ ආරක්ෂාවට ඔයා ඒ වගේ කටයුතු කරන්න. මොකද කොච්චර රූපලාවන්‍ය ආයතන වලින් සැලකිල්ලෙන් මේක කරා වුණත් අතපසුවීම් වෙන්න පුළුවන්. එහෙම නිසා ඔයා ගැන ඔයාට වගකීමක් තියෙනවා. ඒ ගැන හරි අවබෝධයෙන් දැනුවත් වීමකින් අවධානයකින් ඉන්න. ඉතින් ඒ නිසා ඒකත් ඔයාට ආදරෙන් මතක් කරනවා සැලොන් එකට ගියාම මේ දේවල් කරගන්න. ඔයත් හරි අවධානයකින් ඔයාගේ කටයුත්ත පිළිබඳව ඉන්න කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවතත් මේ වගේ වීඩියෝ එකක් කරගෙන එන්නම්. ඔයාගේ දැනුමට යමක් එකතු කරන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් ගෙනාවොත් notification එක බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම් අද වීඩියෝ එකෙන්. හැමෝටම සුබ දවසක්.